යහෝ අද මම ඉස්කෝලේ යන වීඩියෝ එකක් තමයි ගත්තේ. කොහොමද ගෙවෙන්නේ කියලා බලමු. අද මට ලෙක්චර්ස් දෙකක් තියෙනවා. දෙසයිසුනි පටන් ගන්නේ 10:45ට. දෙසයිගොනෝ ලෙක්චර්ස් එක තියෙන්නේ 2:45ට. ඒ හින්දා ඉස්කෝලේට යන ඔබෙන්තෝව හදන්න තමයි මේ යන්නේ. අද මට හදන්න හිතුණාツナ සෑන්ඩ්විච් එකක්. ඒ හින්දා 作ってみよう. මම මේツナ සෑන්ඩ්විච් එක හදන්නේ初めて. කොහොම වෙයිද දන්නේ. හදලා බලමු. එකක් හැදුවට පස්සේ එකක් ඇති වෙයිද කියලා හිතා ගන්න බැරි වෙන හින්දා තව සෑන්ඩ්විච් එකක් හැදුවා. මේ බ්ලූබෙරි එක කඩෙන් ගත්ත එකක් නෙවෙයි. සීයාගේ වත්තේ තියෙන ගහෙන් කඩාගත්ත බ්ලූබෙරි. උදේට බොන්න मिल्क टी एक मिल्क टी जाने ना मिल्क कोही एक හදාගත්තා. මම උදේට කෑවේ අම්මා ඊයේ හදලා දුන්න රයිස් එක ඉතුරු එක තිබ්බ හින්දා ඒක කෑවා. ඒක රහයි උමයි. දේශයකට නගින වෙලාව ලම් වෙන හින්දා ඉස්කෝලේට ඕන වරු ටික ලැහැත්ති කරලා මේකප් එකක් දාන්න තමයි මේ යන්නේ. මම ඉස්කෝලේ යද්දි දාගෙන යන මේකප් එක සිම්පල් මේකප් එකක් දාගෙන යන්නේ. අයිලයිනර් එකයි අයිෂැඩෝ එකයි විතරයි මම දාන්නේ. අයච්චර මේකප් කරන්නේ. අය ගාන්නේ ලිප්ස්ටික් එකක් විතරයි. එච්චරයි ගාන්නේ. මට ගෙදර ඉඳන් ගෙදර ළඟ තියෙන ස්ටේෂන් එකට යන්න 15 වගේ යනවා. මට අද කෝච්චිය තියෙන්නේ 9:26ට. ඉතින් මං ගෙදරින් 9ට තමයි ගියේ. නැත්තම් ස්ටේෂන් එක යනකම් දුවන්න තමයි වෙන්නේ. මේ මල් ගහේ නම තමයි අජිසයි කියන්නේ. එක එක පාට තියෙනවා. මම යන පාරේ එක එක ඉරොයිරොන මල් ගොඩක් තියෙනවා. ලස්සන මල් ගොඩක් තියෙනවා. ගෙදරින් වතුර බෝතලේ ගන්න අමතක වුණ හින්දා කලින් වතුර එක තරගෙන තමයි ස්ටේෂන් එකට ගියේ. කෝච්චිය හරිම වෙලාවට ආවා. 9:26ට හරියටම ආවා. ඉස්කෝලේටත් ආවා. මම එච්චර වීඩියෝ ගත්තේ නෑ.
ලන්ච් ටයිම් එකට උදේ හදාගත්ත සැන්ඩ්විච් එක කන්න ගියාට බඩගිනි තිබ්බේ නෑ. උදේ කාපු රයිස් එක හින්දා. ඒ උනාට පොඩ්ඩක් විතරක් කෑවා. චොතොතකේ. මට ඊළඟ වෙලාවේ ජියෝ තිබ්බේ නැති හින්දා මම ගියා තොෂොකන් එකට ස්කොෂි දකේ පාඩම් කරන්න. ඊළඟට තියෙන ජියෝනෝ කියෝස්තු එක පොඩ්ඩක් ඈත තියෙන්නේ. ඒ හින්දා මම කලින් තොෂොකන් එකෙන් ගියා. නැත්තම් ජියෝනි මනියවනකුණක් චව් කරා. කලින් යන්න ඕනේ. ගෙදර ඇවිල්ලා උදේ හදාගත්ත සැන්ඩ්විච් එක 食べようとしたらパンがべちゃっとしてたからロースකරන්න දැම්මා. කන්න පුළුවන් වෙයි කියලා හිතලා. 美味しかった。එහෙමත් රහයි. එයනේ帰ってきたらඅම්මා මට බෝන්චි කඩලා දෙන්න කියපු හින්දා බෝන්චි කඩලා දුන්නා. අම්මා රෑට උයලා තිබ්බා ලංකාවේ තාලෙට නූඩල්ස් එක. රහයි. වීඩියෝ එක මිතෙක් වෙලෙත අරිගතෝ. බයි බයි.